හලෝ සෙට් එක ඉතින් ඔයාලට කොහොමද මම නම් ඉතින් හුඟ දවසකින් තමයි දැන් වීඩියෝ එකට සෙට් උනේ මොකද මේක මේ ටිකේ මගේ හරියා ඉතින් අපිට අද ජොබ් එකක් දාලා දිනවා අද ඉතින් යන්න දැහත් තියෙන්නේ මහියංගම බිබිල පැත්තට XG ගෙවල් පැත්තට යන්නේ මට ගුටි කාලෙන්න විද්දා ඔයාලා XG නැන්දම්මගේ බට්ටියක් කන්රි ඔයාලා ගයිස් පාන්දර 2යි වෙලාවෙ දැන් තමයි රෝලිය බටවල යන්නේ ලෝටික් මට බාන්න වෙන්නේ අපි දැන් කුරුණෑගලින් නුවර පැත්තට දාලා යන ගමන් ඉන්නේ මාවතකෝ කිට්ටුව. මේ ඉන්නේ අපේ ගෝලයා. කට කබල බුදි. මරු රිය සහායක මහත්තුරු මෙහෙන් බලා ගන්න. ගයිස් හොඳම වැඩේ කියන්නේ අපි දෙන්නටම නිින්ද යනවා. තාම දිගනේ. තාම මයියක් කරේ දිගනේ. තාම දිගනේ. මොනවද මුරු කියන්නේ? මුරුකෝයද? ඔයාට නිින්ද යන්නේ. මානසික දාන්න එපා ඔයා. වික්ටෝරියා ජලාශය. දැන් නම් වතුර නැහැ කිදිලා තියෙනවා. දැන් තමයි ඉතින් උඩුදුම්බර ටවුන් එකට ආවේ දැන් වෙලාව 8:50යි.
මේ 18 මගේ පළවෙනි වංගුවේ අර ඉතින් ඈතින් පේන්නේ මහියංගනේ. මහියංගනේ කියද්දි මට මොකද දුකක් වෙනවා. ඒවා ගණන් ගන්න බෑ. ඈතින් පේනවා මහවැලි ගඟ. වන්නා ගිය සතියේත් මරෝ බවලා. දෙන්න කිල්ල ගන්න බැරි ඉතින්. ලොරියත් කෑ ගන්නවා අනේ කියලා. guys, දන්නේ මොනවද 18ක් දැස්සා අපි. ආව චුට්ට දුරයි ඉතින් මහියංගනේට යන්න තියෙන්නේ හසලක පාස් කරන ගමන් මහියංගනේ. වෙලාව 9:45යි අපි ඉතින් දැන් තමයි හසලක ටවුන් එකට ආවේ. ඉතින් මෙතන ඉඳන් තව කිලෝමීටර් 6ක් විතර දෙනවා මහියංගනේ ටවුන් එකට. මේ කුඹුරු යායවල අන්න අස්සරයි මේ හෙල්පර්ම් ක්‍රමයට තියෙන්නේ නේද? අර කුඹුරු මැද්දේ ලස්සන පැලක් තියෙනවා. පැලක්ගේ මම සාත්‍රාජන කියන ලස්සනයි පිටණියක් වගේ. පාණ්ඩෙන්නේ ඔව් අයියේ මම වාට අර නන්දි මිත්‍ර වගේ වෙනවද? ඒ වව්. කොහොමද අපි දැන් තමයි ඒජන්සි එකට ආවේ. කට්ටිය නගින්න බය වෙන්න දෙයක් නැහැ. දැන් තමයි ලුක්ටක් විතර සෑල්ලුවක් දැවුනේ. මොනවද මයිලි සෙෂන් එක?
ඉතින් අපි දැන් තමයි මහියංගනේට ටවුන් එකට අපි දැන් බාල ඉවරයි මහියංගනේ ඒජන්සි එකේ දැන් ඉබිලේ යන්නේ මේ තියෙන මායාලික ගයිස් මේ තියෙන්නේ මහියංගන රජමහා විහාරය. මම එයත් එක්ක පළවෙනි පාරට මේ තමයි ආවේ. එයා ගැනම තමයි කියවන්නේ. එයා ගැන මතක් වෙනවා අයියේ. අපි දැන් ඉතින් දවල්ට කන්න හදන්නේ දවල්ට උදේට. මොකෝ ටයර් එකම නිමිලද? මොනවා නිමිනවද? එහෙනම් අපි බත් චුට්ටක් කාලා ඉන්න. බඩගිනි දැන්. ये लगता है वीडियो लगता है මහියංගනේ ඉඳන් බිබිල පාරේ මාපාකට වැව ළඟ තමයි අපි දැන් ඉන්නේ. වැව තව ටිකක්. වැව ඉස්සරහා තියෙන්නේ. දෙන්න මාපාකට ගියනවා කියන්නේ. මෙතන ඇල තියෙන්නේ. අපි දැන් මෙතන කෑවේ මේ ඇලලන් කඩේ. දැන් මොකයි වැව මාළු දෙල්ලක් එක බට්ටියක් කෑවා. ඔයාලත් මේ පාර යනවා මෙතනින් කන්න. අතුරු පසට වෙන් කිරිලපි කරනවා. සීනිය මාරු කාර්යය. අතුරු පසට කීටොබු. හයිනේ. රයි. හරි ලස්සන පැත්තක් ඉතින් බලන්න හතර පැත්තෙම කඳු පන්තිය වඩේලා. මොනදියා කෑවල ඊයේ රැට කාලත් නේ. අහසේම හරි පැහැදිලි අද. අපිට තමයි හිටගෙන වහින්නේ. අර තියෙන අර හරිය හිමාලය කඳු වැටි. හිමාලය කඳු වැටිය පේනවා. එතකොට තව මොකද්ද පේන්නේ? උලංගල පේන්නේ නැහැ. කුදුළු තරාගලක් පේනවා. මෙයාගේ බොරු වලට රැවටෙන්න එපා. මෙයා තනිකර කියන්නේ බොරු. මා කීටෝ කියලා කා. මට විති. ඒක රායුදා. ඉතින් අපි බිබිලෙක් බාලා ඉවරයි මේ වෙන විට ගෙදර යන්න තමයි හදන්නේ. ඒක බාලා දෙන්න උනා මොකද කට්ටිය හිටියේ නෑ. තේරෙනවද මේ? අපේ උදව්වට ඉතින් හිටියා අපේ රංජේ අයියා. පොර ගමනක් ගිහිල්ලා වගේ පේන්නේ පස්සේ අපි කැමරාවට හසු කරගමු. ඉතින් දැන් බිබිලෙත් බාලා ඉවරයි. ඉතින් අපි දැන් මහියංගනේට ආවා. මේ ඉතින් පායනවා. මේ කූල්ලයක් ගහන්න කියලා තුන් දෙනෙක් එක්ක. බොයිස්. බොයිස්.
බොයිස් මේකට බලන්න පොඩ්ඩක්. උන් දෙන්න පුරු කියනවා. දෙන්න පුරු කියනවා. නන්දර පොඩි තප්පයක් දෙන්න යන්නේ. මයංගනේ පන්සල ගාව. දැන් වෙලාව 6යි 10යි අපි දැන් තමයි කටුබස් තොටට ආවේ. දැන් ඉතින් ඊළඟට තියෙන්නේ ගලගෙදර පල්ලම බස් එකකට යන්න. හෙලෝ කට්ටිය කොහොමද? අපි නාරම්මල පහු වෙලා දැන් ඉන්නේ තේකක් බොන්න රැව්වා. මම අද නම් පොඩ්ඩක් රැවුණානේ. අද රැවුණා කියන්නේ මාර් මහා කිය. මොනවා කරලා මුදිය ඇවිල්ලාද? අනේ යවුවේ. මුදියන් kalau අපි දැන් ගෙදර යමු. ඊයා. තාපෑ වගේ අපි ගෙදර. ගෙදර ගිහලා හම්බ වෙනවා. ගයිස් 9යි ඉස්සර වෙලා අපි දැන් තමයි ගෙදරට ආවේ. ඉතින් අපි දෙන්න දැන් දෙපැත්තකට වෙන් වෙන්න යන්නේ. හෙළුළු. ජයවා මාත් යනවා මෙතනින්. වීඩියෝ එකක් නවත්තනවා මෙතනින්. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. ජය වේවා.